සුපෙන්නුවන් විමසාවිරේ දිවා උපරවාදුන් දසුනින් දුරයිකි. ආයිබෝවන් මගේ යාළුවනේ, අද මගේ ව්ලොග් එක තමයි ගමේ පන්සලේ අංගම්පුර සටනක් තියෙනවා. අපි දෙන්නත් යනවා බලන්න. මෙන්න මේ විදියට පන්සල මාර ලස්සනට සකසලා තියෙනවා. අද මගේ ව්ලොග් එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. අංගම්පුර සටනක් දැකපු නැති අයට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔව් එනම දැන් අපේ අංගම්පුර ශිල්පීන් ආයුධ රැගෙන ඇවිල්ලා ඔවුන් මේ ආයුධ තැන්පත් කරන ආකාරය තමයි අපි දකින්නේ. ඒ වගේම මම හිතන්නේ පූජා වට්ටිය සහ අපේ ඉස්සර දිවිච්ච ඔක්කොම ආයුධ ටික අරගෙන වගේ පේනවා. ඒක නම් මේ කොහොම හොඳයි. පොඩ්ඩක් ඈතට වෙලා බලන්න කිව්වොත් හොඳයි නේද? මෙහෙමයි ඔය දෙන්න නම් බේරිලා මම තමයි අමාරු වෙන්නේ. නෑ මෙහෙමයි අපිත් ඔතෙන්ට එනවා මේ සංදර්ශනේ බලන්න. මොකද මම ජීවිතේ කවදාවත් කිසිම දවසක වේරකම මේ සංදර්ශන දැකලා නැහැ. ඔව් මගේ ඇසුත් පින් කරා මේ සංදර්ශනේ බලන්න. ඔව් වේරකම ඔව් අතරම සුරංග මට කාර්යබහුල වුණා. මොකද මේ වන විට අපි සියලු දේ සූදානම් කරමින් තිබෙනවා. ඒ හැම දෙයක්ම හරියටම එකින් එක සූදානම් වෙන මොහොතේ තමයි අද සුවිශේෂී අත්දැකීමකට මුහුණ දෙන්න සූදානම් වෙන මොහොතක් ඇටියට තමයි පිළිෙන්නේ. රත්නයේ වැඳ නමස්කාර කර අවසර ගන්න තමයි වෙන්නේ. ඔව් මම හිතන්නේ දැන් සුරංග වේරගම මේ සංදර්ශනේ මේ උත්තක ඔතන නිහඬ වෙන්න ඕනේ මේ වෙලාවේ. දකට් චාරිත්‍රයේ ඉෂ්ට සිද්ධ ආකාරයේ व्यवस्थावेදී සතරවරම් බුදුවරුන් වෙනුවෙන් සතරවරම් දෙවිවරුන් වෙනුවෙන් අපි දකිනවා පහන් පත්තු කරන වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරුව වඩම්මමින් ස්ථානයේ පහන් පත්තු කිරීම ඉන් අනතුරුව තමයි දැන් දේව පූජාව පැවැත්වීම සිදු කරන ආකාරයක් වගේනේ. ඔවුන්ගම අපි ඔය පැත්ත පොඩ්ඩක් අපිට අවශ්‍යයි. හරි එහෙනම් සම්පූර්ණයෙන්ම ඔබට බාර කරමින් මේ ප්‍රධාන වේදිකාවෙන් සමුගන්නවා. අපි දැන් එකින් එක ශිල්පීන් විශේෂයෙන්ම මේ ශිල්පීන් පිළිබඳව මතක් කරන්න ඕන. මේ ඉතිහාසය අපි කතා කරද්දී සබරගමුව මේ අපි ඉන්න පළාත අංගම්පුරේ පිළිබඳව කතා කරද්දී දැඩි ඉතිහාසයක් තිබෙන අදට ඉදිරිය තිබෙන පළාතක් හැටියට ප්‍රචලිතයි. එහි අපි විශේෂයෙන්ම බටුගෙදර පරම්පරාවේ විමලදාස වික්‍රමාරච්චි ගුරුතුමාණන්ගේ පරපුරේ අය තමයි ඒ පරපුරේ ශිල්පීන් තමයි අද මේ ස්ථානයේදී ශිල්ප දැක්වීම සඳහා සූදානම් වෙන්නේ. ඒකම මාත් එක්ක සිටින සුවිශේෂී පුද්ගලයෙක්
මම හිතන්නේ අපිට ලැබිච්ච මහා සම්පතක් හැටියට මේ සම්පත මම මතක් කරන්න ඕන. විශේෂයෙන්ම හෙළ වෙදකමේ මෙවන විට රජු හා සමානයි. මොකද මම දැනුවත්ව මේ පල්ලිපත්ත බලවින්න ගොඩ කියලා මේ අවට ප්‍රදේශවල බොහෝ දෙනෙක් ඉතාමත්ම සුවය ලබා සුවපත් වී සිටිනවා. ඔබතුමන්ගේ හෙළ වෙදකමේ ખાસකමත් එක්ක මේ තමයි විශේෂයෙන්ම ඔබ දකින්න ඇති ඇමිලිපිටිය රත්නපුර පාරේ යනකොට ජයසිරි හාඩ්‍ය ඉදිරිපිට සමාධි ස්වර්ණ පාරම්පරික හෙළ විතර හොඳයි තව මොහොතක් අපිට දෙන්න ඊනන්තරේ පිළිබඳව මතක් කරන් සූදානම්. සඳහන් කළා වගේ බලවින්න සමාධි ස්වර්ණ පාරම්පරික හෙළ වේදකේතර නිර්මාත වූ මානව හිතවාදී කීර්තිශ්‍රී දේශ ගෞරව සිරෝමණී ලංකාපුත්‍ර ජනරංජන සම්මානෙන් සම්මාන පිදුම් ලැබූ හෙළ වේද ආචාර්ය ඒ.එස්. නිල් වර්තමානයේ කරා ගෙන යන්නට මේ පිටිය රජදහන කරගනු මැනවි. බොහොම ස්තුතියි. අපේ සහෝදරයා මතක් කළා වගේ මම තවත් මේ සටන් කලාව අතරතුරේදී මතක් කිරීම කීපයක් කරන්න. කොහෙද යන්නේ බා? අදිසියේම දැනුම් දුන්න අවස්ථාවක් නිසා මේ අපේ කුඩා දරුවන් පිරිසක් අන්තිම පුරුදු වෙන අපේ දරුවන් පිරිසක් තමයි අපි අරගෙන ආවේ. මේ දරුවන්ට අවස්ථාවක් දෙන්න අවශ්‍ය නිසා මේ අංගන් සටන් කලාව කියන්නේ විෂය පද ගණනාවක් ඔස්සේ විහිදලා ගිය අංග සම්පූර්ණ සටන් ශාස්ත්‍රයක්. මේ සටන් ශාස්ත්‍රය ඇතුලේ යෝග ව්‍යායාම බණ භාවනා ක්‍රම ජ්‍යොතිෂ යන්ත්‍ර මාත්‍ර ශාස්ත්‍රය අර අපේ වෙදතුමා කතා කළා වගේ නිල ශාස්ත්‍රයේ වෛද්‍ය ක්‍රම ඒ වගේ විෂය පද ගණනාවක් ඔස්සේ විහිදලා ගිය ප්‍රබල සටන් ක්‍රමයක්. මේ සටන් කලාවේ එල්ල වෙන සෑම පහරක්ම සතුරාගේ නිලස්ථාන බලලා එල්ල කරන නිර්මාණය කරපු පහරවක් තියෙනවා. නිල ගැන වැඩි කතා කරන්න ඕනේ වෙද මහත්තයෙක් ඉන්න හින්දා නමුත් මේ රැස් වෙලා ඉන්න පිරිසට අපි යම් කිසි දෙයක් අපිට කියන්න පුළුවන් ප්‍රබල සටන් තාක්ෂණික උපක්‍රම මේ සටන් කලාව ඇතුලේ ගෙබ්බෙලා තියෙනවා. මේ ඔබ ඉදිරියේ ශිල්ප දක්වන්නේ අපේ සංගමයට බැඳුණු අපේ කුඩා දරුවන් පිරිසක්. මේ දරුවෝ තමයි මේ සටන් කලාවේ අනාගතය තීරණය කරන්නේ. ඔබ ඉදිරියේ මේ පෙන්වන්නේ යෝගී ව්‍යායාම කීපයක්. මේ යෝගී ව්‍යායාම වලින් සටන් ශිල්පියාගේ කයත් මනසත් සංවර කරලා ඔහු ඉවසීවන්ත පුද්ගලයෙක් බවට පත් කරනවා. පහර දෙන්න කලින් තවත් එක්ක තියෙන සටනක් තියෙනවා. ශිල්පියෙක් ප්‍රතිවාදියායක සමන් කරන කලින් තමාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වේදනා පරදන්න ඕන. ඒ වගේම තමන්ගේ සිතුවිලි පරදන්න ඕන. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කරන්න අපි මේ දරුවන්ට මේ යෝගී ව්‍යායාම ක්‍රම ඒ වගේම ශරීරය නිරෝගී කරන්න වගේම තවත් අපේ බෞද්ධ දර්ශනය තුල ගෙනෙන බණ භාවනා ක්‍රම අපි මේ දරුවන්ට උගන්වනවා. මේ සටන් ශාස්ත්‍රයේ ඊළඟ පියවර විදියට අතපය පදම් කරන ක්‍රම අපේ දේශීය ව්‍යායාම පද්ධතියක් තියෙනවා. ඒ දේශීය ව්‍යායාම පද්ධතියට අනුව අපි මේ දරුවන්ගේ අතපය යකඩවගේ ශක්තිමත් කරනවා. ප්‍රතිවාදියාට එල්ල කරන පළමු පහරෙන් මස් බිඳගෙන ඇට බිඳගෙන ශරීරය ඇතුළට මේ පහර කාවදින්න අපි මේ දරුවන්ගේ අතපය ශක්තිමත් කරන ව්‍යායාම පද්ධතියක් තියෙනවා. ඒ ව්‍යායාම පද්ධතිය අපි උගන්වනවා. විවිධ ප්‍රශ්න ගැටලු වලට අපේ රට මුහුණ දීලා තියෙනවා. විවිධ ආක්‍රමණ වලට මුහුණ දුන්නා. අපේ පුස්කොළ පොත් රාශියක් අපේ රටෙන් අතුරුදහන් වෙලා ගියා. පරදේශකාරයෝ මේ පුස්කොළ පොත් අරගෙන ගියා. සමානත්වයෙන් විනාශ කළා. අපේ අංගම්බඩු ගිනි තිබ්බා. මේ වගේ ප්‍රශ්න ගැටලු රාශියක් මැද්දේ අපේ සටන් කලාව බොහොම අමාරුවෙන් රැකගෙන ආපු ගුරුකුල කීපයක් අපේ ලංකාවේ හඳුනා ගන්නවා. ඒ අතරින් ඒ ගුරුකුලයක් තමයි අපේ ගුරුනාථගේ වික්‍රමාරච්චි ගුරුකුලය. මේ ගුරුකුලයේ යටතේ බොහොම රාශිගත තමන්ගේ පවුලේ දරුවන්ට පමණක් උගන්වන ආපු සටන් ශාස්ත්‍රයේ බොහොම අතලොස්සකට ඉගෙනුවා. ඒ පිරිසෙන් එක් අයෙක් වෙන්න අපේ මේ ඉන්න ශිල්පීන්ට වාසනාව උදා වුණා. ඉතින් එතනින් එහාට අපි මේ දරුවන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කරලා බලලා අපි දන්න ශාස්ත්‍රයේ අද වෙනකම් පුතාන ඔබට ඕනෑම කාලයකදී ප්‍රගුණ කරන්න පුළුවන් ප්‍රබල ශිල්ප කලාවක් විදිහට මේ අංගම්පොර සටන් ශාස්ත්‍රය හඳුනා දෙන්න පුළුවන්. මේ සටන් කලාවේ කොටස් තුනක් තියෙනවා. එක අංගම් ඇල්පෙනිදි තුනකවත් තරම් ආයුධයක් නැතිව
ඕනෑම ප්‍රබල ආයුධයක් අතේ තියාගෙන ඉන්න පුළුවන්. ප්‍රතිවාදියෙක් එක පහරකින් ගහලා බිම දාලා මෙල්ල කරන්න පුළුවන් ප්‍රබල සරල ශාස්ත්‍රයක් මේ අංගම් කියන කොටසේ තියෙනවා. උරුස්ති අල්ලන්න නිල ශාස්ත්‍රය ඒ වගේ විවිධ ක්‍රම ගැට ක්‍රම මේ වගේ ක්‍රම කීපයක් මේ අංගම් පොර කොටස් වල ඇතුළත ඊළඟ ඊළඟම් පොර ආයුධ සම්බන්ධව කතා කරන්න පුළුවන්. අපිට තියෙනවා පීය, කඩුව, පොල්ල, නෙල්ල, වේලායුධය වගේ ප්‍රබල බරපන්ති ආයුධ වලට එනකන් උඩාවියේ සිටලා ප්‍රබල ආයුධ දක්වා අපි මේ දරුවන්ට පුහුණු කරනවා. ආයුධ සන්නද්ධව ගිහිල්ලා සතුරු සේනාව සමූල ඝාතනය කරලා ඒ කාලේ අපේ සේනාංග ජයගත්තා. ඒක රහසක් නෙමෙයි, ඒක මුළු ලෝකෙම දන්නවා. ලංකාවේ අංගම් පොර ගැන කිව්වම සුක්කන්ට මරබිය ගැනුන අවස්ථා තියෙනවා. සමහරක් අවස්ථාවල සබරගමුවේ සේනාව වෙනවා කියලා කිව්වම උන්ගේ ආක්‍රමණ නැවතිච්ච අවස්ථා තියෙනවා. ඒ වගේ ප්‍රබල අවස්ථා මේ සමන් ශාස්ත්‍රයේ තියෙනවා. ඊළඟට තියෙනවා මායාංගම් කියලා කොටසක්. අතින් පයින් පහර දෙන්නේ නැතුව, ආයුධයකින් පහර දෙන්නේ නැතුව ඉදිරියෙන් ප්‍රතිවාදිය සෙමදාන බිමුවට එන්න පහර දෙන්න පුළුවන් මායාංගම් ශාස්ත්‍රයක් මේ අංගම් පොර සමන් කලාවේ විදිහට අදටත් තියෙනවා. මේ ගමේ ඉන්න මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රවුණ කරපු අපේ මහතුරු ඉන්නවා නම් දන්න ඇති සමහර කාලම් තියෙනවා පින්බොත් ආයේ නැගිටින්නේ නැහැ පුතේ. ඒ වගේම කුරුවිටපත්නාර අංගම් පොර ශිල්ප කලායතනයේ බණ්ඩාර ගුරුනාථ තමයි මේ දක්වන වික්‍රමාරච්චි ගුරුනාථගේ ජේෂ්ඨ ගෝල පිරිසෙන් දෙන්නේ. ඔබ මේ දකින්නේ අපේ සමන් කලාවේ තියෙන අඩිමාරු ක්‍රම වලින් එකක් ඇඩම් ගොල්ල නිර්මාණය කරපු ගැට හරඹයක් පීයක් අතේ තියාගෙන පුද්ගලයෙක් මර්ධනය කරන්න භාවිත කරන අපේ සමන් කලාවේ තියෙනවා ගැට ක්‍රම කියලා. අස්ති බිනින්න මස් පිඩු පෙරලන්න ඒ වගේම ඒ අංශයක් පාලනය කරන්න භාවිත කරන්න පුළුවන් ප්‍රතිවාදියෙක් මෙල්ල කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ගැට ක්‍රම කියලා කියන්නේ. මේ තියෙන්නේ ඒවා භාවිතයෙන් ඔබ දැනුවත් කරන නිර්මාණය කරපු ගැට හරඹයක්. අපිට ආරංචි වෙනවා සමානක් වෙලාවට මුළු ජීවිත කාලෙම හම්බ කරපු රත්තරන් මාළේ දාලා පාර යනකොට උන්ටි පී ගෑල්ලක් වෙන්න පොයකට ඒ මාළේ දීලා අත පීදාගෙන ගෙදර යන අවස්ථා. නමුත් මේ අංගම් පොර සනන් ශාස්ත්‍රයේදී එහෙම වෙන්නේ නැහැ. මොන જાති ආයුධයක් ගෙනාවත් අභීතව මුණ දෙන්න පුළුවන් ශිල්ප කලාවක් මේ සනන් ශාස්ත්‍රය තුළ තියෙනවා.